කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව ඇති කියලා. දන්නවද ලැබුණු දේට වඩා නොලැබුණු දේවල් වැඩි කියලා ඔයා හිතනවා නේද? කොයි තරම් අනිත් අයට ඔයා හොඳ වුණත් අන්තිමට ඔයාට කවුරුත් නැහැ කියලා අසරණ හැඟීමක් දැනෙනවා නේද? හැමදාමත් ඔයාට උරුම වුණේ මට උරුම වුණේ තනිකම විතරයි කියලා ඒ දුක්බර මතකවල අතරමං වෙලා ඉන්නව නේද? ඉතින් ඔයා එක දවසක් හරි හිතලා බැලුවද ඔයා කොයි තරම්නම් හොඳ කෙනෙක්ද කියලා? ඔයා කොයි තරම්නම් ඔයාට ආදරේද කියලා? ඔයා ගැන හිතුවද කියලා ඔයා එක දවසක් හරි හිතලා බැලුවද? ඔයා මුළු ලෝකෙටම කරුණාවන්ත වුණත් වැඩක් නැහැ. ඔයාට කරුණාවන්ත වුණේ නෑ නේද කියන හැඟීම ඔයාට ඇති වුණාම ඔයා එකපාරක් හරි හිතලා බැලුවද මම මේ කීව දේවල් ගැන? ඉතින් මම කියන්නේ එකපාරක් හරි මම මේ කීව දේවල් ගැන හිතලා බලන්න ඔයාටම අවංක වෙලා. දන්නවද මිනිස්සුන්ට වරදින්නේ එයාලම කාලෙකට කලින් ගත්ත වැරදි තීරණ හින්දා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සුන්ට වරදින්නේ එයාලගේ ජීවිතේට ආපු සමහර මිනිස්සු හින්දා එයාගේ ජීවිතේ වැරදිලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් දුක්බර මතක ගොඩක් දුක්බර සිතුවිලි එයාගේ ජීවිතයට හැම වෙලේම එන්න ගත්තහමත් එයාට වැරදි තීරණ අරගෙන එයාගේ ජීවිතය වරදින්න පෙළඹ වෙනවා. හිතන්න ඔයත් අද දුක් විඳින්නේ කාලෙකට කලින් ඔයාම ගත්ත වැරදි තීරණයක් හින්දා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා තෝරගත්ත වැරදි දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඒ වගේම අද ඔයා දුක් විඳින්නේ ඔයාටම ආදරේ නොකරපු හින්දා වෙන්නත් පුළුවන්. ඉතින් පුංචි ළමයෝ මම කියන්නේ ඔයාගේ ඒ දුක තවදුරටත් ඔයා කන්ටිනියු කරගෙන යන්න එපා. හැම වේදනාවකින්ම ඔයා ඉගෙන ගත්ත පුංචිම හරි පාඩමක් තියෙනවා. ඒක ඔයාගේ ජීවිතය තුළ ඒ පාඩම් නැවත නැවත හොඳට සිහියට අරගෙන ඒ පාඩම් තුළින් ඔයා ඉගෙන ගන්න. ඔයා වෙනස් නොවුනත් ඔයාගේ මුළු ජීවිතේම මහා අමාරු ප්‍රශ්න පත්තරයක් වෙනවා. ඒ විදිහට තමයි උත්තර හොයාගන්නවත් බැරි ප්‍රශ්න අතර ඔයා අතරමං වෙලා යනවා. කවුරු මොනවා කීවත් ඔයා වෙනස් වෙන්න, ඔයාගේ ගැන හිතලා ඔයා ඉන්නවටත් වඩා හොඳ විදිහට වෙනස් වෙන්න. මොකද ඔයා දුක් විඳ ඇති. ඒ දුකින් මිදලා ඔයාගේ ජීවිතේ ඉන්නවටත් වඩා හොඳින් සහ සතුටෙන් ජීවත් වෙන්න සහ ස්තුතිවන්ත වෙන්න ඔයාගේ මේ ලස්සන ජීවිතයක් ඔයාට ලබා දුන්නට විශ්වයට ස්තුතිවන්ත වෙන්න.